අද කතා කරමු මේ නිල් කටළු මල් වලින් ඔයාගේ ස්කින් එකට, හෙයා එකට, ඒ වගේම ඔයාගේ ඕවරෝල් බොඩි එකටම ගන්න පුළුවන් වාසි ප්‍රයෝජන මොනවද කියලා. ක්ලිටෝරියා ටර්නටි කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ නිල් කටළු මල් එහෙමත් නැත්නම් බටර්ෆ්ලයි පී ෆ්ලවර් ලෝකේ පුරා හර්බල් ටී එකක් විදිහට බහුලවම භාවිතා කරනවා. තියෙන්නේ නිල් කටළු වලින් මම හදාගත්ත ටී එකක්. මෙන්න මේ වතුර එක බිව්වොත් ඔයාට ලබා ගන්න පුළුවන් හෙල්ත් බෙනිෆිට්ස් නම් ඕනි තරම් තියෙනවා. කතා කරමු මෙන්න මේ හර්බල් ටී එකෙන් ඔයාට ලැබෙන හෙල්ත් බෙනිෆිට්ස් මොනවද කියලා. ඉතින් දැන් මම මේක හදාගෙන තියෙන වෙන කිසිම දෙයක් ඉන්ක්ලූඩ් කරන්නේ නැතුව උණු වතුරට නිල් කටළු මල් ටිකක් දහලා ඊට පස්සේ කසකසා ටිකක් වෙගෙන දාලා ඒකත් මෙන්න මේ ටී එකටම ඇඩ් කරගෙන තියෙනවා. ඔයාට මේකට කසකසායට වෙනුවට chia seeds එතකොට ඒ වගේ දෙයක් උනත් මික්ස් කරගන්න පුළුවන්. දෙහි උනත් යූස් කරන්න පුළුවන්. ඉතින් එකටම මම ආසම දේ තමයි මේ නිල් කටළු ටී එකෙන් පුළුවන් අපේ ස්කින් එකේ කොලජන් බූස්ට් කරන්න. කොලජන් අපේ ස්කින් එකේ කොලජන් ලෙවල් එක වැඩි වුණාම අපේ ස්කින් එක හොඳට ඉලාස්ටිසිටි එකක් මේන්ටේන් කරගන්න, අපේ ස්කින් එක හොඳ ග්ලෝවි ගතියක් එතකොට ලස්සන ෂයිනි ලුක් එකක් ගන්න පුළුවන් අපේ ස්කින් එකේ කොලජන් ලෙවල් එක වැඩි. ඉතින් මේ නිල් කටළු වලට පුළුවන් ඔයාගේ ස්කින් එකේ කොලජන් බූස්ට් කරන්න. ඒ වගේම දෙවනියට නිල් කටළු වලට පුළුවන් ඔයාගේ ස්කින් එක හොඳට හයිඩ්‍රේට් කරලා තියාගන්න. ඔයාගේ ස්කින් එක ගොඩක් ඩ්‍රයි නම් ඒ ඩ්‍රයිනස් එක නැති කරලා ඔයාගේ ස්කින් එක හොඳට මොයිස්චර් කරන්නත් මේ නිල් කටළු වලට පුළුවන්. තුන්වෙනි එක විදිහට ගත්තොත් මේ නිල් කටළු බිව්වට පස්සේ ඇත්තටම ගානවටත් වැඩිය මම මේක හොඳටම මම එක්ස්පීරියන්ස් එකෙන්ම දන්නවා අපි අවුවේ ගිහින් ආවහම ඒ ඇති වෙන සන් ටෑන් උනත් මේ නිල් කටළු ටී එක බිව්වට පස්සේ ඉක්මනටම නැති වෙලා යනවා කියන එක මට දැනලා තියෙනවා. ඉතින් ඒ වගේ සන් ඩැමේජස් උනත් ස්කින් එකේ තියෙන අඩු කරගන්න පුළුවන් මේ නිල් කටළු ටී එක ඔයා යූස් කරොත්. ඉතින් ඊට අමතරව අපේ ස්කින් එකේ හෙයා එකේ ඩැමේජස් තියෙනවා නම් පැචස් තියෙනවා නම් ඒවත් කාලයක් ඇද්දි ෆේඩ් අවුට් වෙනවා. මේක ඇත්තටම නැචරල් ඩ්‍රින්ක් එකක් නේ. අපිට එකපාර මේකෙන් රිසල්ට්ස් බලා ගන්න බෑ. හැබැයි පුළුවන් තරම් ඔයාගේ ස්කින් එකට මේ වගේ නැචරල් දේවල් දාන්න ඔයාගේ ස්කින් එක නැචරලි ග්ලෝ වෙනවා, ඩැමේජස් නැති වෙනවා. ඒ වගේ ගොඩාක් හොඳ දේවල් මේ වගේ නැචරල් දේවල් ඔයා යූස් කරන එකෙන් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් උත් මේ නිල් කටළු වල තියෙනවා. මෙන්න මේ නිල් කටළු වල හොඳ ඇන්ටි ඔක්සිඩන්ට්ස් තියෙනවා. එතකොට ඔයාව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න, ඉක්මනට ලෙඩ හැදුනහම හොඳ වෙන්න, ඒ වගේ දේවල් වලටත් මෙන්න මේ ඩ්‍රින්ක් එක ඔයාට උදව් වෙනවා. ඊට පස්සේ ඔයාගේ බ්‍රේන් හෙල්ත් එක අපි පාඩම් කරනවා, අපි ස්ටඩි කරන අය විදිහට අපිට අපේ බ්‍රේන් හෙල්ත් එකත් ඇත්තටම ඉම්ප්‍රූව් වෙන එක හොඳයිනේ. ඉතින් ඔයාට බ්‍රේන් හෙල්ත් එක ඉම්ප්‍රූව් කරගන්න මේ ඩ්‍රින්ක් එකෙන් පුළුවන්. ඩයබටික්ස් තියෙන කෙනෙක් වුණත් ඔයාගේ බ්ලඩ් ෂුගර් කන්ට්‍රෝල් කරන්න මේ නිල් කටළු යොදා ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරා මේ නිල් කටළු කියන්නේ කොච්චර ඔයාගේ ස්කින් එකට, ඔයාගේ හෙල්ත් එකට කොයිතරම් ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්ද කියලා. ඇත්තටම මේක නැචරල් දෙයක් නේ. මේක සාමාන්‍යයෙන් දවසකට එක ටී එකක් බීව කියලා ඒකෙන් ඔයාට ලොකු සයිඩ් ඉෆෙක්ට්ස් ඇති කරන්න බලපෑමක් ඇති වෙන්නේ නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ කිසිම දෙයක් ඕනවනට ඕනේ නැහැනේ. කිසිම දෙයකින් අපි යැපෙන්න හොඳ නැහැ. අපි මේ නිල් කටළු එක උනත් සතියකට අපි එක දිගටම බොනවා නම් සතියකට දවස් 5ක් බොන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සතියකට දවස් 3ක් බීලා ඒ වගේ අපිට කන්ට්‍රෝල් එකක් තියාගෙන මේක උනත් අපිට අරගන්න පුළුවන්. ඇත්තටම එහෙම ගොඩ සයිඩ් ඉෆෙක්ට්ස් මේකේ නැහැ. සමහරුන්ට නෝසියා තත්ත්ව, එතකොට බඩ පොඩ්ඩක් අප්සෙට් වෙන්න පුළුවන්. සමහරුන්ට ඇලර්ජි රියැක්ෂන්ස් තිබ්බොත් විතරක් නිල් කටළු වලට. එහෙම නැතුව නම් මම නම් මේක දිනපතාම උනත් බීලා තියෙනවා. මට නම් දැනට එහෙම වෙන කිසිම ඇලර්ජි එකක්, ඒ වගේ කිසිම රියැක්ෂන් එකක් නැහැ. හැබැයි අපි රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ. මේවා අපි ඇඟ ඇතුළට ගන්නවා නම් අපි කිසිම දෙයක් ඕනෙමට වඩා අපේ ස්කින් එකට පුරුදු කරගන්න හොඳ නැහැ. අපි මේකත් අපි දැනගන්න ඕනේ ඒක කන්ට්‍රෝල් එකක් ඇතුව. දැන් බලමු බාහිර ආලේපයක් විදිහට මේ නිල් කටළු මල් කොහොමද අපිට යූස් කරන්න පුළුවන් කියලා. ඉතින් බාහිරව නිල් කටළු ඔයා ආලේප කරනවා නම් ඔයාට පුළුවන් සීරම් එකක් විදිහට, ටෝන් එකක් විදිහට, අයිස් කියුබ් එකක් විදිහට, නිල් කටළු ක්‍රීම් එකක් විදිහට
අපිට ෆේස් පැක් එකට නිල් කටු ජූස් එකෙන් බින්දු කීපයක් දාලා ආලේප කරන්න. ඒ වගේ ගොඩක් විදිහවල් වලට ඔයාට බාහිර ආලේපනයක් විදිහට නිල් කටුළු යොදා ගන්න පුළුවන්. මම මේ විදිහට බාහිර ආලේපන දෙකක් යූස් කරලා තියෙනවා. එකක් තමයි නිල් කටුළු අයිස් කියුබ්. අනික එක තමයි මම ෆේස් පැක් එකක් හදද්දී මේ නිල් කටුළු වතුර වලින් බින්දු කීපයක් දාලා ඒ ෆේස් පැක් එක මික්ස් කරනවා. ඇත්තටම කියන්න ඕනේ මම නිල් කටුළු ෆේස් පැක් එකට දාන එකටත් වැඩිය නිල් කටුළු අයිස් කියුබ්ස් වලින් නම් හොඳම රිසල්ට්ස් අරගෙන තියෙන කෙනෙක්. ඒ කියන්නේ අපි අවුවට ගිහින් ආවහම අපිට පුළුවන් වුණොත් නිල් කටුළු අයිස් කියුබ් එකක් අපිට මේ ස්කින් එකේ හොඳට අතුල්ලලා ඒක ටිකක් වෙලා තියන්න. අපි එළියට ගිහින් ආවහම එන සන් ටෑන්, එතකොට ස්කින් එකේ ඩැමේජස්, පොඩි පැචස් තියෙනවා නම් ඒවා ඒ හැමදේම අයින් කරගන්න ඒක ඇත්තටම හොඳ දෙයක් නිල් කටුළු අයිස් කියුබ් කියන්නේ. අතර මම යූස් කරලා තියෙන ඒ විදිහවල් දෙකට විතරයි. මට ඒ නිසා රිසල්ට් කියන්න පුළුවන් ඒ විදිහවල් දෙකට විතරයි. හැබැයි මට රෆ්ලි කියන්න පුළුවන් ඔයාලට නිල් කටුළු යූස් කරත් ඔයාගේ ස්කින් එක බ්‍රයිට් කරගන්න, ස්කින් එක පොඩ්ඩක් ක්ලියර් කරගන්න, සන් ටෑන් ගතියවල් නැති කරගන්න ඔයාලට නිල් කටුළු ආලේපනයක් විදිහට යොදා ගන්න පුළුවන්. නිල් කටුළු හොයාගන්න එක නම් එච්චර අමාරු වෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර නිල් කටුළු නැත්නම් ඔයාට සුපර් මාකට් එකට උනත් ගියාම දැන් නිල් කටුළු වේලලා පැකට් කරලා අරගන්න තියෙනවා. එතකොට අපිට මේ ටී එක හදාගන්න ෆ්‍රෙෂ් නිල් කටුළු නැත්නම් ඩ්‍රයි නිල් කටුළු වලුත් මේක හදාගන්න පුළුවන්. ඇත්තට මම මේක හදාගෙන තියෙන්නේ ඩ්‍රයි නිල් කටුළු වලින්. මෙහි අපේ ගෙදරත් නිල් කටුළු වෙලක් නැහැ. මමත් ඩ්‍රයි නිල් කටුළු උණු වතුරට දාලා තියලා තමයි මේක ටී එක හැමදාම හදාගන්නේ. ඉතින් ඔයාට පුළුවන් ලේසියෙන්ම ගෙදර ඉඳන් ලස්සන වෙන්න මේ වගේ දේවල් කරලා මේ වගේ නැචරල් දේවල් වලින් ඔයාට ලස්සන ග්ලෝවි ස්කින් එකක් ලබා ගන්න, ඔයාගේ ස්කින් එකේ hair එකේ තියෙන ප්‍රොබ්ලම්ස් නැති කරගන්න, ඔයාට ලස්සන වෙන්න පුළුවන්. මේ වගේ නැචරල් දේවල් ඔයා try කරලා බලන්න. ගිහින් එන්න. Thank you.